ඔන්න ලංකාවේ පළවෙනි වතාවට AI related exhibition එකක් කියන්නේ AI Expo 2025 සැප්තැම්බර් 29 ග්‍රෑන්ඩ් මොනාක් හෝටල් එකේදී පැවැත්වුණා. මූලිකවම SLT Mobitel තමයි මේක ඕගනයිස් කරලා දුන්නේ. අපිත් ඉතින් AI ගැන කතා කරන උගන්වන අය නිසා සහ ලංකාවේ AI ටෙක්නොලොජි එක ඒකේ ට්‍රෙන්ඩ් එක කොයි ලෙවල් එකේ තියෙන්නේ, අපේ ලංකාවේ AI related knowledge එක කොයි වගේ තැනක තියෙන්නේ කියලා යම්කිසි පොඩි අදහසක් ගන්න මට ඕනකම තිබ්බ නිසා ඉතින් මමයි මගේ නංගි මල්ලි එක්ක පොඩ්ඩක් ගිහලා බලුවා මොකද වෙන්නේ කියලා. මේක ඇප්‍රීෂিয়েට් කරන්න ඕන දේ තමයි මේක මේ රටේ ආණ්ඩුව මැදිහත් වෙලා කරපු වැඩක්. ඩිජිටල් අමාත්‍යාංශය තමයි වැඩේට මූලික වෙලා තියෙන ඉතින් හොඳ වැඩක්. පාට පක්ෂ මොන වුණත් කවුරු කරත් හොඳ වැඩේට හොඳයි කියලා කියන්න ඕන. ඕවරෝල් ගත්තම ඉතින් හොඳ ආරම්භයක් රටක් විදියට. ඉතින් මෙහෙම හරි AI ගැන කතා කරන එක ගැන සතුටු වෙන්න ඕන. අපේ රටෙන් ලොකු දේවල් තාම බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වුණාට අපේ රටේ වුන් ඉස්සරහට ලොකු වැඩ කරයි කියලා මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. වගේම අලුත් ජෙනරේෂන් එක AI ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ලංකාව හොඳ විදියට වෙනස් කරයි කියලාත් මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි ඉතින් ඕනම දෙයක ඇදයක් හොයන එක ඉතින් මේකෙත් අද 100ක් විතර පෙනේ. ඒ වුණාට මම කියන්නේ රටේ හැටියට not bad. තවම හුඟක් අය මේ AI ටෙක්නොලොජි රෙවොලූෂන් එකට අවධානය යොමු කරලා නැහැ. ලෝකෙ කොයිතරම් වේගෙන් වෙනස් වෙනවද කියන එක ගැන හාංකවිශ්යක්වත් නැතුව ඉන්න හැම කෙහෙල් මලටම අර පහුවෙලා බහින උන්ට ඉතින් කියන්න තියෙන්නේ AI කියලා නෙමෙයි. ඉතින් ඒ ඇයි කියලා තමයි. ඉස්සරහට අපේ ට්‍රයිඩන් කැම්පස් එකත් ලොකු වැඩක් ලෝන්ච් කරනවා. AI රිලේටඩ් දේවල් ඉගෙන ගන්න ආසායට තමන්ගේ කැරියර් එක ලෝකෙට ගැලපෙන විදිහට හදා ගන්න ඕන අය වෙනුවෙන් AI এডুকেෂන් ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවේ කවුරුත් නොකරපු දෙයක් ඉදිරියේදී එනවා බලාපොරොත්තුෙන් ඉන්න. හැමෝම කරන දේ අපි කරන්න යන්නේ නැහැ. ඉතින් හැමෝම කරන දේ කරන්න අපි ඉඳලා වැඩක් නැහැ නේ. අපි කරන්නේ කවුරුත්ම නොකරපු දෙයක්, ඇඩ්වාන්ස් යුනික් දෙයක්. AI Expo 2025 බලන්න යන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් එයාට බලන්න තමයි මේ වීඩියෝ එක දැම්මේ. එහෙනම් enjoy the video. This is AI Expo 2025 Sri Lanka. ඉන්වෙස්ට්මන්ට් එකක් ඕය. ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. $1 මිලියන්. ඔව්. ඒක එතකොට මොකද මේ ඇත්තටම දැනට කූලින් කොතර කරනකොට මේ ඩේටා සෙන්ටර් එකක් දැන් ඇත්තටම අපේ පිටිපන ඩේටා සෙන්ටර් එකේ තියෙනනේ 500,000 වලට ඇකොමඩේට් කරලා 500 වගේ තමයි ඔකියුපයිඩ් තියෙන්නේ. එතකොට ඒක සෙකන්ඩ් ෆ්ලෝර් එක යුටිලයිස් කරන්න තමයි. මීඩියා වගේ මේ පැකේජස් වලට පාවිච්චි කරන්නේ. සාමාන්‍ය ගිගාබයිට් 200ක් විතර පාවිච්චි කරනවා මාසෙකට. මට ෆයිබර් ඔප්ටික්ස් වලින් හොඳ පැකේජස් මොනවද? SLT Mobitel වලින් හොඳ ෆයිබර් පැකේජස් බොහොමයක් තියෙනවා. ගිගාබයිට් 250ක් විතර පාවිච්චි කරනවා නම් මොකද්ද? දවසේ ගිගාබයිට් 25ක් වැනි වැඩිපුර data අවශ්‍ය නම් ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා The port has been released recently. Sure. Yes, exactly. So, like building this, like initial copy, what is the platform you are using? Like, is it an A10, like something like that? So the base model is Gemini. So we have I mean like workflow. workflow architecture. Workflow architecture. We use Articom. So we have built Articom to create all the workflows. Right. First of all, you build Articom, then on Articom you have built this. That's really great. That's Thank you nice. very much. The front end is just Next.js and Articom APIs have been built. रियल टाइम पता है कि मतलब यहाँ पे स्पोकन में स्पोकन स्टेक
එකේම ඔක්කොම හොඳනවා. ඒ කියන්නේ අපේ මිනිස්සුල පොලිසියෙන් කන්ටෙන්ට් එකේ මේ ඔක්කොම මේ අපිට පොයින්ට් කරනවා. දැන් මේ දිනේ අපි ඕන්න මේක ටෙස්ට් කරලා බලුවා. අපිට මේ බිගිනර් ලෙවල් එකේ ඉඳන් ඒ ඇඩ්වාන්ස් දැන් මේ නේවල් ලොක් දැන් මේ එකෙන් තමයි අන්ලොක් වෙන්නේ. يعني අපි මේ ස්ටෙප් එකක් දී ඒක පෙර ලාස්ට් එකට ගියා වගේ අර බිගිනර් එකෙන් පටන් ගන්න ඇඩ්වාන්ස් එකක් තියෙනවා. ලෙවල් දෙනවා 100. ඊට පස්සේ කලින් එක්කෙනා විතර කරපු මේක තියෙන දැන් ඔය. ඒ කියන්නේ අපිට මෙතනින් මේ අපි එතන මේක අපිට මේක අරන් ගියේ කැවින්ද අපිට ටෙස්ට් කරලා බලන්න. මේ කෝල් කරාම මේක බලන්න. Hi, how are you? How is my English today? දැන් මේ කියන හායි හෙලෝ අපි එහෙම කිව්වොත් එහෙම තියන්න ඕනේ යාර එහෙම කිව්වම හරියට මේ වගේ දේවල් කරලා පොලිස් කරලා මේක මේ දැන් ඔයගොල්ලන්ගේ app එක live එක ලොන්ච් එකේ මේ ඔක්කොම ටොපික් එක ලොන්ච් කරනවා. මට ඊමේල් එක තියෙනවා. ඒකට මේ ඊමේල් එක මම කොහොමද මේකේ ඒතර සබ්ස්ක්‍රිප්ෂන් මොකක්ද රුපියල් 1 සිම් එකක් ගනි රෙජිස්ටර් කරද්දී සබ්මිට් කරන්න තියෙනවා මේ ඩොකියුමන්ට්ස් NIC එක එහෙම නැත්නම් ඩ්‍රයිවර් ලයිසන්ස් එක නැත්නම් පාස්පෝර්ට් එක. ඒකම මේ කස්ටමර්ගේ ලයිව් ඉමේජ් එකක් ගන්න. මේ සිම් එකක් ගන්න. එතකොට මේ මෙතනදි කරන්නේ කස්ටමර් කෙනෙක්ට පුළුවන් වෙන කෙනෙක්ගේ NIC එකක් අරගෙන සිම් එකක් ඇක්ටිවේට් කරන්න පුළුවන්. මේක බලක්වන්න අපි මෙතනදී ෆේස් වෙරිෆිකේෂන් එකක් තමයි කරන්නේ. එතකොට NIC එකේ ෆේස් එකයි කස්ටමර්ගේ වෙලේ අපි ගන්න ලයිව් ඉමේජ් එකේ ෆේස් එකයි ඒ අතර ඒ දෙකේ ෆේස් සිමිලරිටි එකක් ගන්න. කෙනෙක් ප්‍රසන්ටේජ් එක. එතකොට අපි about 70 නම් තමයි අපි මේ allow කරන්නේ. ඔව් ප්‍රොසීඩ් කරන්නේ මේ. කම්පෙයාර් කරලා මේ සිමිලරිටි එක හොයනවා. සිමිලරිටි එක අරගෙන දැනට යූස් කරනවද? නෑ දැනට දාලා නැහැ. ඉස්සරහට අපි දානවා මේ මේ ඔයගොල්ලෝ මේ ඩිටෙක්ෂන් එක මොඩලයක් ඒ කියන්නේ මේකේ ඉමේජ් ෆේස් එක ඩිටෙක්ට් කරනවා. ඊට පස්සේ ඒකෙන් අර ෆීචර්ස් තමයි ගන්න. අයිස් අරගෙන ඒ අතර ඩිස්ටන්ස් එක අරගෙන ඒව තමයි අපි ෆීචර්ස් විදිහට ගන්න. ඒකේ සිමිලරිටි එක තමයි එතකොට ඒ ෆෝමොට් එක ඔයගොල්ලෝ ඇතුලේ වීඩියෝ කරනවා. දැන් චිප්ස් පැකට් ගත්තොත් දැන් අර උස්සත් එකේ තියෙනවා 100 එක තියෙනවා 300 එක තියෙනවා. කොහොමද ඩිටෙක්ට් කරගන්නේ? ඔව් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේක තමයි ප්‍රොටෝටයිප් එක. ප්‍රොටෝටයිප්. අපිට තමයි ඉන්පුට්ස් ටිකක් අරගෙන මේකේ මේ මොඩල් එක ට්‍රේන් කරද්දී data focus එක දැන් මෙහි ඔයගොල්ලෝ හදපු එක නැත්නම් ඔයගොල්ලෝ මොකද බේස් මොඩල් එකක් යූස් කරලා ඒකට data set එකක් අපි ෆීඩ් කළාද අපිට පුළුවන් ඒවා සින්තටිකලි ජෙනරේට් කරගන්න ඊට වඩා ඉමේජස්. මේ අපිට සාමාන්‍ය 100 150 අපි දරුවනේ. එයා දාන ටික අපිට පුළුවන් සින්තටිකලි ජෙනරේට් කරන්න. ඒතකොට ඒ ටික යූස් කරලා තමයි අලුත් මොඩල් එකක් අපි මේ විදිහට version එකක් එක්ක යන මොඩල් එක ට්‍රේන් කරනවා. හරි ඒක අපි සින්ක් කරන පස්සේ question and answer එකක්. ඒ ඩේටා කරගෙන අපි ට්‍රේන් කරනවා. එහෙම කරනවා සිම්ලා මේ ස්ට්‍රක්චර් කියන මොඩල් එක දානවා. මෙතනට ගෙනියන සිංහල data normal intent is finger data නෙවෙයි. මේවා කලින්ම සිත් කියන්නේ මේ ඉස්සරහා කියන්නේ human interface ඉස්සරහා හදාගත්ත news paper articles ටිකක් තියෙනවා. ඔය විදිහ articles. less නැති normal data set. ඒ විදිහ data set තමයි අපි ගන්න. නැත්තම් සිංහල වචන තියෙන ගොඩාක් කරගෙන මේ සිංහලම කෙනෙක් කරන්නේ.
headphone. I was never part of that. I came to three meetings, I think, then I that was online, okay, so that's why we've never, like, you know, I've never... one online meeting, and I came to physical meeting as well. Maybe not to mine because there are too many BNI chapters, yeah. So...